ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන එකෙන් අපිට බේරිලා යන්න බෑ. කරත් එක නැගලා යන මිනිස්සෙක් ඒ කරත් මේ පොළොවත් එක්ක ස්පර්ශ වෙන රෝදය කොටස් 8කට බෙදලා ඒ කොටස් 8 ලිව්වොත් ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා කියලා එයා ඒ කරත්තෙන් ගමනක් යනවා නම් අනිවාර්යෙන් අර රෝදේ තියෙන ස්ථානවල පොළොව ස්පර්ශ වෙන එක වළක්වන්න බෑ. මේ ජීවිත යාත්‍රාව යද්දී ලාභ අලාභ යසායස නිന്ദා ප්‍රශංසා සැප දුක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා වළක්වන්න බෑ. මේ වුණාට මේ ලෝක සත්වය දුකසේ වාසය කරනවා. ඒ දුකසේ වාසය කරන්නේ එයා කැමති නෑ අලාභ එනවට, කැමති නෑ ලාභේ නැති වෙනවට, කැමති නෑ නිന്ദා එනවට, කැමති නෑ ප්‍රශංසාව නැති වෙනවට, කැමති නෑ යසස නැති වෙනවට, කැමති නෑ ආයස එනවට, කැමති නෑ දුක එනවට, කැමති නෑ සැප නැති වෙනවට. ඕක අපේ ජීවිතේ තියෙන. අපි කැමති නෑ. කැමති නැති වුණාට සැප නැති වෙනවා, දුක එනවා. එතකොට සැප මුල් කරගෙන දුක හට ගන්නවා. ඇයි අපි කැමති නෑ සැප නැති වෙනවට. ඒවල සැප නැති වෙනවා. අන්න දුක හට ගන්නවා. අපි කැමති නෑ දුක එනවට. නමුත් දුක එනවා. ඒකෙත් දුක හට ගන්නවා. එතකොට මේ සත්‍යය දුක උරුම කරගෙන ඉන්නවා කියන්නේ ඒකට. ඊළඟට මේ අපිට යසස කියන්නේ පිරිවර සම්පත්තිය අපිත් එක්ක ඉන්න එක අපිට සැපයක් කියලා තේරෙනවා. නමුත් හිතෙන් කැමති නෑ පිරිවර නැති වෙනවා. නමුත් පිරිවර නැති වෙනවා. කාලයක් එනවා පරිවාර සම්පත්තිය අපිව පිරිපරා ගන්න. කාලයක් එනවා කාත් කවුද? මගේ ජීවිතෙත් තියෙනවා, ඔයාලගේ ජීවිතවලත් තියෙනවා. කාත් කවුරුවත් හිතේ තියෙන දුක කියන්න කෙනෙක් නැහැ. කාලයක්. එතකොට ඒ කාලේට අපි කැමති නැහැ. නමුත් ඒක එනවා. එතකොටත් දුකයි. පිරිවරේ ඉන්නකොට එයයි නැති වෙනවට කැමති නැහැ. ඒකත් දුකයි. දැන් ඔය කතා වුණ අපි කියන්නකෝ දුවේ හරි පුතෙක් හරි පිටරට එනවා. එයාලා කතා කරපුවම හරි සතුටුයි. ඒතර දුව හරි පුතා හරි එහෙදින් දන්නවා මම කතා කළොත් අම්මා සතුටු වෙනවා, තාත්තා සතුටු වෙනවා. ඒ වුණාට එයාලා කතා කරන්නේ. ඇයි හඬ අහලා තිබ්බ ගමන් ආයෙ දුක උපදිනවා. මං කතා කළොත් එයාලට අවසාන දුක හිතේ. කියලා කතා කරන්නේ. කතා කරනකොට සතුටුයි, තිබ්බ ගමන් දුක. එහෙනම් මේ ලෝක මේ අටලෝ දහම තුලින්ම මේ සත්වයාට උරුම කරනවා දුක. මෙහෙම එකක් තියෙනවා කියලාවත් අඩුම තරමේ දැනගන්නකො. කෝච්චියක යන කෙනා කෝච්චිය ගැස්සෙනවා. ඩක්කඩ ගග කෝච්චිය ගැස්සි යන. නමුත් ගැස්සි කෝච්චිය ගියා කියලා ප්‍රශ්නයක් නැහැ. ඇයි? මිනිස්සු දන්නවා මේ කෝච්චිය ගැස්සෙනවා. බස් එකක් ඩක්කඩ ගග බස් එක ගැස්සි ගියොත් ඔන්න ප්‍රශ්නයක්. ඒ හේතුව බස් එක එහෙම යන්න ඕනේ නැහැ. නමුත් ඒ ගැස්සිල්ලම කෝච්චිය වුණොත් ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා කෝච්චිය එහෙම ගැස්සෙනවා කියලා. ඔව්ද නැද්ද? අන්න මනුස්ස ජීවිතේ දුක කරදර අටලෝ දහමත් එකයි යන්න තියෙන්නේ කියන එක අපි හිතෙන් පිළිගත්තොත් අපිට කරදර දුක් අංගටලු එද්දී අපිට දරා ගන්න පුළුවන් මේක ඇති කියලා. මිනිස්සුනේ මේවා විඳි. මිනිස්සුන්ට මේ කරදර දුක් අංගටලු මනුස්ස ජීවිතේ ඇති මෙහෙමයි කියලා හිත හදා ගන්න පුළුවන්. හිතෙන් ඒක පිළිගෙන තිබ්බේ නැත්තම් ඇයි මට දුක එන්නේ? ඇයි මට කරදර එන්නේ? ඇයි මට මෙහෙම වුනේ කියලා ශෝක දෙවුල් සංතාප සිංහල ඔබට පමණක් නෙවෙයි මොන රටක මොන ජාතික මොන ආගමක කෙනෙකුට උනත් ඒ සංතාපයෙන් නිදහස් වෙන්නේ